ඇග්‍රිටෙක් සෝන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හිතවතුන් සියලුම දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි වෙනස් විදිහේ වැඩක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ කොටසේදී බලාපොරොත්තු වෙන්නේ බොන්සායි වගාව ගැන, බොන්සායි පැලයක් ගෙදර හදාගන්නේ කොහොමද කියන එක, ඊට අවශ්‍ය කරන අනෙකුත් කරුණු කාරණා ගැන කියලා දෙන්න. මේක ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි. ඒ නිසා ඉදිරියේදී ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද බොන්සායි පැලයක් ගෙදරදිම හදාගන්නේ කියලා. බොන්සායි වගාවේ ආරම්භය ගැන කතා කරොත් ලෝකයේ මුලින්ම බොන්සායි වගාව ආරම්භ වෙලා තියෙනවා කියලා සැලකෙන්නේ චීනයේ. හැබැයි පසු කාලෙනව ඒක ජපානයට ව්‍යාප්ත වෙලා ජපානයේ සම්ප්‍රදායක් ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. බොන්සායි කියොත් අපි හැමෝටම මතක් වෙන්නේ ජපානය. විශේෂයෙන්ම බොන්සායි කියන ජපන් වචනේ තේරුම බොන් කියන්නේ ඉතා පැතලි බඳුන අපි බොන්සායි වගාවට යොදා ගන්න බඳුන, ඊළඟට සායි කියන්නේ ගහ. ඊළඟට අපි කතා කරමු බොන්සායි විලාසිතා ගැන. විශේෂයෙන්ම බොන්සායි ගහක් අපිට ඕන විදිහට එක එක හැඩයට හදන්න බෑ. ඒකෙත් නීති රීති තියෙනවා. එතකොට මේ නීති රීති යටතේ බොන්සායි ගහක් කොහොමද හදන්න ඕන කියන එක ගැන ඒගොල්ලන්ගේ එක එක විශේෂ ආකෘති එහෙම නැත්නම් විලාසිතා තියෙනවා. අපි චුට්ටක් බලමු මේ පළවෙනි කොටසේදී මොන වගේ විලාසිතාද යොදාගන්නේ කියලා. මෙතන මම විලාසිතා 10ක් පෙන්නලා තියෙනවා. අපි එකින් එක ගැන වෙන වෙනම කතා කරමු. මේ බොන්සායි ගහක හැඩය ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම මේ බොන්සායි ගහේ අග්‍රස්තය ගැන සහ කඳ ගැන තමයි සලකන්නේ. දැන් මෙතනදී කඳ ඍජු බොන්සායි ගහක් නම් චෝකාන් කියන ජපන් වචනෙන් කියනවා මේ ගහ කේතුආකාර ගහක් තමයි හදන්නේ. හරියටම කඳට කෙලින්, ඒ කියන්නේ කඳට උඩින් තමයි අග්‍රස්තය පිහිටලා තියෙන්නේ. ඊළඟට දෙවැනි එක අනියම් ඍජු. එතකොට ඔයගොල්ලන්ට මෙතන පේනවා කඳ වක්‍රව ගිහිල්ලා තියෙනවා. නමුත් මුලට හරියටම උඩින් අග්‍රස්තය පිහිටලා තියෙනවා. ඊළඟ මොස්තරේ තමයි ඇල වූ කඳ. මෙතනදී දකුණට හරි වමට හරි ඇල වෙලා තියෙනවා. හැබැයි අග්‍රස්තය බඳුනේ එක පැත්තක දාරයට කෙලින් උඩින් තමයි පවතින්නේ. ඊළඟට සුළං අතර විහිදුණු ශාක කියලා මොස්තරයක් තියෙනවා. මේක විශේෂයෙන්ම තද හුළඟට නිතරම පාත්‍ර වන ගහක හැඩයත් ස්වරූපය තමයි මෙතන අරන් තියෙන්නේ. ඒකට මේ වගේ හැඩයක් අපිට බොන්සායි ගහකට යොදා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන අර්ධව පහතට වැටුණු ආකාරයේ බොන්සායි ගහක් තියෙනවා. ගොඩක් වෙලාවට ඉහළට විහිදිලා නැවත පහළට හැරිලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට මේකෙදි බඳුනේ පතුලෙන් පහළට මෙන්න මේ ඇලවෙච්ච ගහ යන්නේ නැහැ. ඒක තමයි ගායි කියන මොස්තරේදී සැලකිලිමත් වන්නේ. මේ තියෙන්නේ මේ විශේෂයෙන්ම මේ වගේ ලස්සන බොන්සායි ගහක ඔයගලන්ට පේනවා පතුලෙන් පහළට මේගොල්ලෝ කඳ අරන් යන්නේ නැහැ. ඊළඟට කෙන්ගායි. මේ රූපාකාරය තමයි පහතට වැඩුණු ශාකය. එහෙම නැත්නම් කෙන්ගායි. එතකොට මෙන්න මේ හැඩේ ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දිය ඇල්ලක ස්වරූපය පෙන්වන්න තමයි. බැලු බැලමට මේක දිය ඇල්ලක ස්වරූපය පෙනවා. ගොඩක් වෙලාවට බඳුනේ දාරෙන් එළියට ඇවිල්ලා පතුලෙන් පහළට යන පරිදි තමයි මේකේ අග්‍රස්තය අරගෙන තියෙන්නේ. ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ හැඩේ පවත්වා ගන්න උස් බඳුන් යොදාගෙන තියෙනවා. ඊළඟ ආකාරය තමයි හොකිඩාචි කියන ආකාරය. නැත්නම් කොසු හැඩේ. මේකෙදි පේන්නලා තියෙනවා අර පළවෙනි අපි කතා කරපු රූපාකාරය වගේ කෝණාකාර වුණාට මේකේ තනි කඳක් නෙමෙයි මේගොල්ලෝ මෙතනදී යොදාගෙන තියෙන්නේ. තනි කඳ ඇවිල්ලා ඒක අතු විශාල ප්‍රමාණයකට බෙදිලා ගිහිල්ලා පඳුරක් ආකාරයට හැදෙන්න තමයි. එහෙම නැත්නම් අනිත් පැත්ත අර
කොස්සක් ආකාරයට හැදෙන්න තමයි මේ රූපාකාරය යොදාගෙන තියෙන්නේ. ඊළඟට සෝකන් එහෙම නැත්නම් තිත්ත කඳ. මේකේ එක බඳුනේ ශාක දෙකකින් යුක්තයි. විශේෂයෙන්ම පළවෙනි ගහ ඇවිල්ලා පසු කාලීනව දෙවෙනි කඳකුත් මේගොල්ලෝ වැඩෙන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේකට මව සහ පුතු ආකාරය කියලා හඳුන්වලා තියෙනවා. මේකෙදි ප්‍රධාන දේ තමයි කඳන් එකම ශාකයේ කඳන් දෙකක් නඩත්තු කිරීම. ඊළඟට ගල් මත මුල් විහිදුණු ශාක. සේකි ජෝජු කියන තමයි හඳුන්වන්නේ ජපන් භාෂෙන්. මේකේ අපි හැමතිස්සෙම හිතුවට බොන්සයි කලාවේදී ගහක් ගැන විතරක් කතා කරමු. මෙතනදී ඒ ගහේ රූපාකාරය තව තවත් හොඳින් පෙන්වන්න, කියන්නේ විශේෂයෙන්ම මුල් වල තියෙන රූපාකාරය පෙන්වන්න මේගොල්ලෝ ගල් යොදාගෙන ඒ ගල් මතු පිටින් ශාකය වෙඩෙන්න සලස්සලා මෙන්න මේ මුල් වල රූපාකාරය ඉස්මතු කරලා දක්වන්න මෙතනදී විශේෂයෙන් සැලකිලිමත් වෙලා තියෙනවා. එතකොට බඳුනේ ගලක් තියලා ඒ ගල මතින් ආපු ශාකයේ මුල් පස් දක්වාම විහිදි ඇති ආකාරය මේ රූපාකාරයෙන් පෙන්වනවා. ඊළඟට සමූහ වනාන්තර. මෙන්න මේක යෝසි යූ කියලා කියනවා. මේක විශේෂයෙන්ම කුඩා වනාන්තරයක් වගේ තමයි පේන්නේ. මේකේ විශේෂයෙන්ම දේ තමයි මේකේ ඔත්ත සංඛ්‍යාවක් තමයි ගස් යොදාගන්නේ. ඉරට සංඛ්‍යාවක් යොදාගන්නේ නැහැ සාමාන්‍යයෙන්. සමන එකම වර්ගයේ ශාක තමයි මෙම රූපාකාරයට යොදාගන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට හැදුණු ශාකයක්. ඊළඟට බොන්සයි වගාවට අපි ලංකාවේ පැලයක් තෝරන ගන්නවා නම් ගල්තලා මත වැඩුණු පැලයක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් සරු නැති පැලයක් තමයි මේකට යොදන්නේ. ගොඩාක් වෙලාවට පීඩණයට ලක් වෙච්චි, හොඳට වතුර පොර හම්බෙච්ච නැති, කාලේ ගත වුණු, හොඳට හැදෙන්න බැරි වෙච්ච ගහක් තෝරගත්තොත් අපිට ඉක්මනට බොන්සයි ගහකට යන්න පුළුවන්. නමුත් අලුතෙන්ම ඇටයකින් පැලුණු පැලයක් යොදාගත්තොත් ටිකක් අපහසුයි ඒ තත්වයට ගන්න. ගොඩක් වෙලාවට නිසරු පස තියෙන තැන්වල සතුන් මිතින් නිතර කාදමලා තියෙන ගහක්. ඊට පස්සේ දේශගුණක බලපෑම හින්දා හොඳට හැදිලා නැති ගොඩක් වෙලාවට නිසරුව වැඩිච්ච පැලයක් තමයි මේකට අපිට මුලින්ම යොදා ගන්න පුළුවන්. ඊළඟට ලංකාවේ අපිට යොදා ගන්න පුළුවන් ශාක වර්ග මොනවද කියලා කතා කරුවොත් විශේෂයෙන්ම කාස්ටීය කඳක් එහෙම නැත්නම් අරටුවක් තියෙන්න පුළුවන්. තත රරු වර්ගයේ සිහින්පත්‍ර තියෙනවා වඩාත් හොඳයි මේකට. ඊළඟට අපිට ඕනනම් ලේයර් කරලාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බීජ පැලයක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බද්ධ පැලයක් වගේ යොදා ගන්න පුළුවන් මේ වැඩේට. සාමාන්‍යයෙන් අපි සැලකුවොත් අඩි 4කට වඩා අඩු උසකින් තමයි අපිට බොන්සායි පැලයක් බලා ගන්න හම්බෙන්නේ. අපිට මම ඉතින් කතා කරපු ඕනෑම විලාසිතාවක් අනුව මේ බොන්සායි පැලේ අපිට හදා ගන්න පුළුවන්. අපි බලමු ලංකාවේ මොනවද යොදා ගන්න කියලා. ලංකාවේ කුඹු, කරුවල, හැරඹ, බුරුත, මයිල, රතඹලා, මී, පිල, නාගරලු ඒ වගේ ගහක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහැටු, දෙලුම්, හීන් තඹල, ඇක්ටේරියා විශේෂයෙන්ම ආදී ගස් අපිට මේ කලාවට යොදා ගන්න පුළුවන්. අපි මේ කොටස මෙතනින් අවසන් කරනවා. අපි දෙවෙනි කොටසින් බලමු කොහොමද මේකේ පස් මාධ්‍ය හදාගන්නේ, ඊළඟට ගස් තෝරගන්නේ, ගහ හුරු කරගන්නේ, පොහොර යොදන්නේ කියන ටික. හොඳයි, ගොඩක් ස්තුතියි.